එස් ජයසිරි සභාපති රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩාවත රීදුරංගී සංගමය අද මේ මාධ්‍ය සාකච්ඡාව අපි පවත්වන්නේ සමස්ත ක්‍රීඩාවත කර්මාන්තයට වෙලා තියෙන හානිය සම්බන්ධව. විශේෂයෙන්ම මේ වෙනකොට විශාල අකර්මණයකට ලක් වෙලා තියෙනවා ක්‍රීඩා කර්මාන්තය ක්‍රීඩාවන්ගේ මානසික මට්ටම ඒ වගේම ආර්ථික වශයෙන් ඒ හැම පැත්තකින්ම මේ වෙනකොට දැඩිම හානියකට පත් වෙලා තියෙනවා. 1978 වෘත්තාර්ථයත් එක්ක ක්‍රීඩා එක ගෙනහැල්ලා මේ වෙනකොට දශක 5ක් ඉක්මවාගෙන යන අවස්ථාවේදී මේ වෙනකොට ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් සමත්ත වෘත්ති වශයෙන් කරන ක්‍රීඩාලුවෝ ඉන්නවා. මේ වෙනකොට අපි කොවිඩ් උදුරට ලක් වුණා මම හිතන්නේ ඉතාමත් ව්‍යසනයකට ඒකම අකර්මණ්‍ය වෙච්ච රජයක් තෙල් ප්‍රශ්නයක් නිසා අපි ඒත් මාස ගාණක් අපි අවුරුද්දක් සමහරක් අපි විශාල ව්‍යසනයකට ලක් වුණා. එතකොට මේ කාල වකවානු වෙනකොට ඊට පෙර ත්‍රිවිධ ස්වයං රැකියාවක් විදිහට ලස්සනට තමන්ගේ ජීවිකාව කරගෙන ගියා. නමුත් මේ ප්‍රශ්නෙන් පස්සේ ත්‍රිවිධ සමත්ත ත්‍රිවිධ කර්මාන්තයේම කඩා වැටෙමින් ලක් වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට විශේෂයෙන්ම මම හිතන්නේ වාහන විශේෂයෙන්ම ත්‍රිවිධ දැනට 178කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ලීසින් පදනම මත තමයි වාහන අරන් තියෙන්නේ. ඒකම ඒ ගත්ත වාහන ගෙවා ගන්න ඕන්ට බැරි වුණා. ඉතින් ඒ හින්දා තමන්ගේ කනකරාභරණ ඒකම තමන්ගේ දේපළවල් මේ කාල වකවානුව ඇතුළත විශාලම හානියකට ලක් වුණා. අපි මේ සම්බන්ධව පහුගිය රජවල් ගණනාවක් මම හිතන්නේ සාකච්ඡා කළා. ඒ සාකච්ඡා මම හිතන්නේ ජනාධිපතිවරු එක්ක සාකච්ඡා කරත් ඒ පහුගිය රජවල් එක්ක සාකච්ඡා කරත් කිසිම දෙයක් අපි මේ ත්‍රිවිධ කර්මාන්තය සඳහා ලැබුණේ නැහැ. හැබැයි මැතිවරණ කාලේදී ඉතාමත් වටිනා කියන පුද්ගලයෝ මේ මැතිවරණයෙන් පස්සේ මම හිතන්නේ උන් නොසලකා හරින පිරිසක් බාටපත් කරලා තියෙනවා. ඉතින් මේ කර්මාන්තයේදී අපි පසුගිය රජයේ කාලේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් කියාගත්ත අපේ සමන් රත්නප්‍රිය මහත්තයා එක්කත් අපි සාකච්ඡා කළා. ජනාධිපති රනිල් මහත්තයාට අපි ලිපියක් කියවුවට පස්සේ එතුමාට තමයි අපි සම්බන්ධ කළේ. එතෙන්දී අපි පැහැදිලිවම කිව්වා මේ ත්‍රිවිධ කර්මාන්තයට වෙලා තියෙන හානිය සම්බන්ධව. එතකොට ත්‍රිවිධ වල මේ වෙනකොට කර්මාන්තය සඳහා අවුරුදු 35ට වැඩි අඩු සංඛ්‍යාවක් ලක්ෂ 3කට වැඩි සංඛ්‍යාවක් අද මේ කර්මාන්තයේ යෙදিলা ඉන්නවා. ඒ වගේම ජවයක් තියෙන විශේෂයෙන්ම වැඩක් කරන්න පුළුවන් ලංකාවේ ඕනම දෙයක් කරන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා. එතකොට මේ සම්බන්ධව මේ ලංකාවේට වැඩදායි පිරිසක් බවට පත් කරන්න තමයි අපි කතා කළේ. එතකොට අපිට සාකච්ඡාව ලැබුණා සමන් රත්නප්‍රිය මහත්තයත් එක්ක. අපි එතුමාට පැහැදිලි කරලා කිව්වා මේ අපේ තරුණයන්ට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න රැකියාවල් දෙනවා නම් මේ ලක්ෂ 3කට වැඩි සංඛ්‍යාවක් ඉන්න තරුණයන්ට රැකියාවල් දෙනවා නම් ප්‍රමුඛතාවය ලැබලා දෙන්න. මොකද හන්දියක් ගානේ ඔවුන් රස්තියාදු කළා ඔවුන්ගේ කාලය ගත කරනවා විශාල අපරාධයක් මේක කියලා. ඒ වගේම තමයි ජවයක් තියෙන අය එදා රජේවල් වලට ගන්න රැකියාවල් වලට ගන්න බැරි නම් කොන්ත්‍රාත් පදනම් මත හරි මොවුන්ව ගන්න කියලා. නමුත් ඒකෙත් එහෙමත් අපි ඉල්ලීම් කරා. ඒ වගේම තමයි අපි ත්‍රිවිල් වල පිනස් ගෙවා ගන්න බැරි ඒ අර ව්‍යසනයත් එක්ක ගෙවා ගන්න බැරි නිසා ඒවා අපි ආපස්සට දාලා හරි අපිට ලබා දෙන්න කියලා. නමුත් මේ වගේ අපි වටිනා කියන අදහස් ඉදිරිපත් කළා මේ කර්මාන්තේ ගොඩ ගන්න. නමුත් කිසිම දෙයක් අපිට මේක සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ කර්මාන්තයට ප්‍රශ්න වෙලා තියෙන්නේ. වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් කියන පුද්ගලයා අපි කියනම අපි විශාල බලාපොරොත්තුවක් තිබුණා. අපි හිතුවා මේක අපි ලොකු සතුටක් ආවා. ඔහු ඉන්න හින්දා අපිට මේක සාකච්ඡා කරලා යමක් කරගන්න පුළුවන් කියලා. නමුත් ඒක අපිට කෙරුණේ නැහැ. ඒ ආණ්ඩුව ගියාට පස්සේ මේ වර්තමාන ආණ්ඩුවේදී මම හිතන්නේ අපේ සමත්ත ලංකා හිමිකරුවන්ගේ හා රිදුරන්ගේ සංගමයේ සභාපති තුමා මම හිතන්නේ අගමැති තුමියට මම හිතන්නේ ලිපි ගණනාවක් යවලා තියෙනවා. මේ කර්මාන්තය ගැන කතා කරන්න. නමුත් අද අවස්ථාවක් දීලා නැහැ. අද වර්තමාන රජේ මම හිතන්නේ මේ වෘත්තීය සමිතියේ අවස්ථාව දෙන්නේ නැතුව ඔවුන්ට හිතුමනාපේ තමයි මේ කරගෙන යන්නේ. ඉතින් මේ නිසා මේ කර්මාන්තයේ මේ වෙනකොට විශාලම හානියක් බාටපත් වෙලා තියෙනවා. නොයෙක් ඇප් සමාගම්, නොයෙක් සමාගම්, ටැක්සි සමාගම් ඇවිල්ලා මේක බූවල්ෙක් වගේ දැන් මේ වෙනකොට වෙලාගෙන දැන් ත්‍රිවිල් රිදුරා යන්නේමක් නැති බාටපත් කරලා තියෙනවා. අද ත්‍රිවිල් රිදුරකට තමන්ගේ ළමයෙකුට පන්තියකට මුදල් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ලීසිස් එකට තමන්ගේ වාහනයට
ඒ කල්බදු ක්‍රමයට ගත්ත වාහන වලට ඒ මුදල් ටික ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සමත්ත ලංකාවේ ඉන්න ත්‍රිවිධුරන්ට මේ හානිය සිද්ධ වෙලා තියෙනවා. අද කවුද මේවා කතා කරන්නේ? අපි ඒ නිසාම අපි මේ ආණ්ඩුවෙන් අපි අනුර කුමාර ජනාධිපතිතුමාගේ පැහැදිලි විල්ලන්නේ අර හන්දියක් ගානේ ඉන්න ත්‍රිවිල් රීදුරෝ අර ලක්ෂ 3ක් විතර ඉන්න ත්‍රිවිල් රීදුරෝ මුදා ගන්න මේ තරුණ 35ට අඩු කණ්ඩායම මේ කණ්ඩායම අරගෙන ඔවුන්ට රැකියාව ටික ලබා දෙන්න. ඒ වගේම තමයි අපි මේ සමත්ත ත්‍රිවිල් රීදුරාගේ ඉන්න තරුණයන් තෝරාගෙන අපේ විදේශ රටවල් වලට යනකොට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. ඉතින් මේ ටික අපිට කරලා දෙන්න මේ වර්තමානයේ මේ ජවයක් තියෙන කණ්ඩායම් මේ රටේ සංවර්ධනය සඳහා යොදා ගන්න. ඒ අතරදී මම හිතන්නේ අර සමත්ත ලංකා කියන බත් බැලියෝ ටිකක් මම හිතන්නේ ඉන්නවා කිසිම ජාතික මට්ටමින් කිසිම සම්බන්ධයක් නැති මේ රජේවල් හැම වෙලාවෙම සාකච්ඡා කළේ උන් සමග. ඒ නිසා තමයි අද හානියක් වෙලා තියෙන්නේ. අද ජාතික ගමනාගමන කමිෂන් සභාවෙන් හරහා අද පාර්ලිමේන්තුව පනත් ගෙනහැල්ලා අද ඊගාවට මාර්ගස්ස ප්‍රවාහන අධිකාරියට අපි මුදල දෙන්න ලෑස්ති කරලා තියෙනවා. බස්නාහිර පළාතේ මම හිතන්නේ නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා පටන් ගත්තා රුපියල් 3000ක් අය කරලා ත්‍රිවිධුරාට කිසිම සෙතක් නොසලකන ක්‍රමවේදයක් පැහැදිලිවම අපි බස්නාහිර පළාතේ ඒ ගෙනාවු ක්‍රමවේදයට අපි විරුද්ධයි. ඒ වගේම අපේ සබරගමු පළාතේ හැටියට රත්නපුර දිස්ත්‍රික්කයේ හැටියට අපි සියලුම දෙනාම විරුද්ධයි මේකට ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ කර්මාන්තයේ පහුගිය කාලේ රටවල හිටිය ආණ්ඩුව විතරක් නෙමෙයි අර සමත්ත ලංකා අර කලින් කියපු ඒ බත් බැලෙනුත් මේකට වග කියන්න ඕනි. මොකද හරි දේ හරියට ඉදිරිපත් කළා නැහැ. අපි පැහැදිලිවම කියන්නේ රජයට ඉදිරියේදී සාකච්ඡාවක් ගන්නව නම් දිස්ත්‍රික් නායකයෝ කැඳවන්න. කැඳවලා තමයි මේ සාකච්ඡාවට ගන්න. ඒ කැඳවලා ඒ සාකච්ඡාවේදී හරි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වන්නේ එතකොටයි. මේ ත්‍රිවිධ කර්මාන්තය සඳහා නැවතත් අපි පැහැදිලිවම මේ රජයෙන් ඉල්ලා හිටින්නේ මේ කර්මාන්තය නගා සිටින්න යම්කිසි වැඩපිළිවෙලකට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට අපි ඒගොල්ලන්ට දැන් ඔය පාසල් වෑන් ඒ වගේම අනිකුත් ඒ වගේම ඔෆිස් වල යන වාහන වල ඒකම ත්‍රිවිල් අය ඒගොල්ලෝ ත්‍රිවිල් බලන්න බස් රථ කොච්චර තියෙන්නේ කියලා. දැන් ත්‍රිවිල් කොච්චර තියෙනවද? ලක්ෂ 10ක් විතර තියෙන ත්‍රිවිල් අය අර බස් වලවත් වැඩ ටික කරගන්න බැරුව අපිව මේක පුදලා දෙන්න හදනවා. ඉතින් අපි මේකට සම්පූර්ණ විරුද්ධයි. අපි මේක පැහැදිලිව එදා ඉඳලා කිව්වේ ත්‍රිවිල් කාර්යාංශයක් හදන්න. ඒ කාර්යාංශය හරහා දිස්ත්‍රික් කාර්යාලය දාලා ඊගාවට පළාත් පාලන ආයතනත් එක්ක සම්බන්ධ කරලා මේකට නිසි වැඩපිළිවෙලක් නියාමන වැඩපිළිවෙලක් යොදන්න කියන එක. ඒ නිසා සම්පූර්ණයෙන් අපි මේකට විරුද්ධයි. නායක පළාතේ අර මං කියපු අර සමත්ත ලංකා කියන සංගම් වල කීප ගොඩක් එකඟතාව වැඩි. අපි පැහැදිලිව බහුව මාධ්‍යමුත් අපි දැක්කා රීදුර ගොඩක් මේකට විරුද්ධයි. රත්නපුර දිස්ත්‍රික්කයේ හැටියට අපි විරුද්ධ වෙනවා. නියම නිසි ක්‍රමවේදයක් එන්න ඕනේ. අපිත් එක්ක සාකච්ඡා නොකර කවුද මේව ගන්නෙ? තීරණ කාර්යාංශයක් විදියට සමත්ත කාර්යාංශයක් හදලා ඒකේ දිස්ත්‍රික් කාර්යාලය දාලා ඒකේ පළාත් පාලන ආයතන තියෙනවනේ. නගර සභා ප්‍රාදේශ සභා ඒ හරහා තමයි මේ ක්‍රමවේදය රටවාන පොලිසිය ඒ වගේම RD එක UD අරගෙන සම්බන්ධ කරලා මේකේ යම් කිසි ක්‍රමවේදයක් හදෙන්න ඕනේ. එහෙම නැතුව අරගොල්ලන් තිබ්බට පස්සේ මේක වෘත්තීය වශයෙන් කරන අවුරුදු 40 50ක් ඉන්න මිනිස්සුන්ට යන එල්මක් ඇති වෙනවා. දැනට අපි 36000ක් විතර ඉන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ. පැහැදිලි වැඩ පිළිවෙලකට එන්න. අපි කියන්නේ මේ පාස්නායිල් මේ ගේන්න හදන වැඩ පිළිවෙල අපිට එපා. අපි කියන්නේ ත්‍රිවිධ කාර්යාංශයක් ගේන්න. කාර්යාංශය හරහා යම් වැඩ පිළිවෙලක් ගේන්න කියන එක. ඒක නියාමනයක් වෙන්න ඕන කියන එක. විශේෂයෙන්ම මේ කඩා වැටෙන්න එකම හේතුවක් කියලා තින්නේ ඇප් සමාගම. මේ වෙනකොට සමස්ත ලංකාවේම ඇප් සමාගම් 40කට වැඩිය තියෙනවා. ඒ වගේම ටැක්සි සමාගම්, මීටර ටැක්සි දාපු ඒවා එක මිල ගණන් එක සමාගම් වල මම හිතන්නේ එක සමාගමක් තියෙනවා දැන් වර්තමානයේ තියෙන මේ පික්මි කියන සමාගම 122ක් ගන්නවා උන්. එතකොට ඒ වගේ 112 Uber ඒ වගේ විශේෂ මේ බහුජාතික සමාගම් ඒ වගේ ලංකාවේ සහ බහුජාතික විශාල සමාගම් ටිකක්. එතකොට මේ සමාගම් ටිකේ මේ සාරය මේ රීදුරාගේ සාරය තමයි උරා ගන්න. ඉතින් ඒකින්ද තමයි අපි පැහැදිලිවම කියන්නේ යම් වැඩපිළිවෙලකට යන්න ඕනේ කියන එක. එතකොට මේ වැඩපිළිවෙල තමයි ත්‍රිරෝධාත කාර්යාංශයක් හදාලා ලංකාවේ එකම ඇප් එකක් හරහා ඒකින් එන ඒ කමිෂන් එකේ මුදල 100 ගාණක් ගන්නව නම් අර සමාගම් ඇයි මේක ගන්න බැරි? එතකොට ඒ ගාණ ගත්තොත් ශ්‍රීදුරාගේ සුවසාදයට විතරක් නෙමෙයි භාණ්ඩාගාරයට භාගයක් යවන්න පුළුවන්. ඒ ගන්න මුදල දෛනිකව කෝටි ගාණක් මුදලක්. එතකොට මේ
මේ සමත්ත ත්‍රිවිල් රීදුරාගේ සුබ සාධනය කටයුතු කරන්න පුළුවන්. මේ වෙනකොට නගරවල විශාල තදබදයකට ඇති වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඕලෙවල් කරපු ඒලෙවල් කරපු අය අද බලාගෙන ඉන්නවා හරි ආසාවෙන් ත්‍රිවිල් එකක් අරගෙන ඇප් එකක් දාගෙන ටවුන් එකට එන්නේ. අද එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අද තරුණයාට යන්නේ මොකද්ද? ඒකම තමයි නගරවල ඇති වෙන තදබදය කොහොමද? විශේෂ තදබදයකට ලක් වෙලා තියෙනවා අද. පළාත් පාලන ආයතන වල පාලනය කරන්න බැරි වෙලා තියෙනවා අද මේ ත්‍රිවිල් ටික. ඉතින් ඒකට එකම හේතුවක් තමයි මේක හිතුවක්කාර විදියට තම තමන්ට කැමති ආකාරයට එක එක ඇප් දාගෙන එක එක ත්‍රිවිල් අරගෙන මේක නගර වලට සංක්‍රමණය වෙලා තියෙනවා. ගම්වල ඉන්න සියලු දෙනා අද ත්‍රිවිල් ඇප් දාගෙන අද නගරයට ඇවිල්ලා තියෙනවා. මේක ලොකු ව්‍යසනයක්. ඉතින් මේ ව්‍යසනය ගැන විශේෂයෙන්ම ඉක්මනින්ම කඩින මේ පියවරක් ගන්න ඕන. ඒකම තමයි අද මේ කර්මාන්තයට විශාල පහරක් ගහලා තියෙන්නේ අද බයිසිකල්. අද බයිසිකල් එක බලලා CT 100 එක ලීටරයක කිලෝමීටර 100ක් යන්න පුළුවන් කියනවා. එතකොට උන්ට කිලෝමීටරයක් ගිහිල්ලා රුපියල් 50ක් ගත්ත ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කර්මාන්තයේ වේදෙන ලක්ෂ 10ක් විතර මේ කර්මාන්තයේ ඉන්න ත්‍රිවිල් රීදුරාට මොකද වෙන්නේ හානිය? ඉතින් ඒක තමයි කියන්නේ මොන රටේ සංවර්ධනය කරනව නම් මේ ත්‍රිවිල් කර්මාන්තයේ කාර්යාංශයක් හදලා මේකට ප්‍රමුඛතාවයක් රජයක් දෙන්න වෙනවා. එහෙම නොවුනොත් නම් මේ කර්මාන්තයත් ඉවරයි. සමත්ත ත්‍රිවිල් රීදුරෝ සහ රීදුරෝ විතරක් නෙමෙයි මේ සමාජිකය අද රජයක් අපිට වෙනස් කරන්න පුළුවන් කණ්ඩායමක් මේ ඉන්නේ. ලක්ෂ 10 තුනෙන් වැඩි කරත් කීයද? මිලියන 3යි. මිලියන 3කට ඉන්න මිනිස්සු ඍජු හා වක්‍රව කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? මේ සීළු කර්මාන්ත අද මේ වෙනකොට කාබාසිනියට ලක් වෙලා තියෙන්නේ මේ ඇප් සමාගම් නිසා. ඒ නිසා පැහැදිලිව රජයට කියන්නේ මේ ක්‍රමවේදයක් ඉක්මනට ළඟා කරන්න ත්‍රිවිධ කාර්යාංශයක් කරා ලංකාවේ එකම ඇප් එකකට යන්න ඒක ඇප් එකකට ගිහිල්ලා වෘත්තීය කරන ත්‍රිවිධ විදුර පමණක් නෙමේ පාරිභෝගිකයන්ටත් ඒ සහනය ලබා දෙන්න හැකියාව තියෙනවා.